එයත් ඒ වගේ කෙනෙක් නම් ඔයා සතුටු වෙන්න. මට කොච්චර දුක්ඛම් කරලා තිබ්බත් තවත් කෙනෙක් සතුටෙන් තියන්න. මේ කතාව අහන්නකෝ. එක ධර්ම සිරකාරයෙක් හිටියා. එයා තව සතෙන් එල්ලාමාන තමයි තීරණය කළා තිබුණේ. ඊට පස්සේ මෙයාගේ ඇස් පැඳලා මෙයාව වෙනත් සිරකුටියකට ගිහිල්ලා දැම්මා. මේ සිරකුටිය කිසිම දෙයක් පේන්නේ නැහැ. වටේම කළුවරයි. ඊට පස්සේ මෙයා දැන් මේ සිරකුටියට ගිහිල්ලා දැම්මම පස්සේ මෙයා පොඩ්ඩක් කල්පනා කරා දැන් ඊළඟ දවස් හතේ මම මොකද්ද කරන්නේ? එහෙම විදිහට කල්පනා කර කර ඉන්න මෙයාට සද්දයක් ඇහුණා. ඉතින් කොහොමද යාළුවා කියලා තව කෙනෙක් කතා කරනවා. ඒ කතා කරලා තියෙන්නේ එයාට එහා පැත්තේ සිරකුටියේ ඉන්න අනිත් සිරකාරයා. ඊට පස්සේ මේ දෙන්න මෙහෙම ටිකක් කතා කර කර ඉඳලා පරණ සිරකාරයා කියනවා මගේ කුටියේ පුඩි ඉදුරක් තියෙනවා. ඒකෙන් මට මේ අවට ලෝකයේ වෙන දේවල් පේනවා. මං ඉතින් ඔයාට දැන් ඔය සිරකුටිය මුකුත් පේන්නේ නැති නිසා මං ඒ සිදුරෙන් බලලා අවට වෙන දේවල් ඔයාට කියන්නම් කියලා. ඊට පස්සේ කර මේ පරණ සිරකාරයා සිදුරෙන් බලලා අකුල පේන දේවල් ඉර පායන ඒවා ඒතර ළමයි ඉස්කෝලේ යනවා. එයා ඊට පස්සේ ඒ දේවල් හැම එකක්ම අර අලුතින් ආපු සිරකාරයාට කියනවා. ඔය විදිහට දවස් 5ක් විතර යද්දී මෙයාට අර පරණට තිබ්බ බය නැති වෙලා ඒ වෙනුවට හිතේ ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. උඩින් තවත් දවසක් ගත වෙලා 6 වෙනි දවසේ වෙද්දි මෙයා මේ ලෝකෙන් සමුගන්න සූදානම් වෙලා තමයි හිටියේ. ඒ දවසේම අනිත් සිරකුටියේ ඉඳන් මෙයාට විස්තර කෙනෙක් කියලා කිසිම සද්දයක් නැහැ. ඒ නිසා ආරක්ෂක නිලධාරිට කතා කරලා අහනවා එහා සිරකුටියේ හිටපු සිරකාරයා කෝ කියලා. එතකොට මේ සිරකුටියේ ඉන්න බන්ධනාගාර ආරක්ෂක නිලධාරියා මෙයාට කියනවා එයා අද උදේම එල්ලලා මැරුවා කියලා. මෙයාට කුඩ දුක හිතලා මේ අඬන ගමන් කියනවා ඒ ආරක්ෂක නිලධාරියා මාව ඒ කුටියට දාන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරනවා. එතකොට මේ ආරක්ෂක නිලධාරියා අහනවා ඇයි කියලා. එතකොට කියනවා මේ පැත්තේ සිරකුටියේ සිදුරක් තියෙනවා. ඒකෙන් වෙන දේවල් බලලා කලින් සිරකාරයා මෙයාට අර විස්තර ඔක්කොම කියපු කතාව මෙයා මේ ආරක්ෂකයාට කියනවා. ඒ වෙලාවේ මේ ආරක්ෂක නිලධාරියාට ගොඩක් දුක හිතිලා ඇඬෙන්න ගන්නවා. ඒ අඬන සද්දය ඇහිලා සිරකාරයා අහනවා ඇයි සර් අඬන්නේ කියලා. එතකොට කියනවා එයාට දැන් අවුරුදු 10ක් තිස්සේ ස්පේන් නැහැ කියලා. අන්න ඒ වගේ තමන් කොච්චර අසතුටෙන් හිටියත් කොච්චර දුෂ්කරතාවන් තිබ්බත් තව කෙනෙක් සතුටෙන් තියන්න උත්සාහ කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම ගීතවලින් රසික හදවත් පිනවන ගොඩක් සංගීතඥයෝ තමන්ගේ ගීතයක්වත් අහලා නැහැ. නදී තීරයේ හරි සුන්දරව ලස්සනට ඉන්න ප්‍රේමවන්තයන්ට සමහරවිට මුළු ජීවිත කාලයටම ප්‍රේමය අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි හැරි පොටර් නවකතාව ලියපු ජේ.කේ රෝලින්. ඒක ලියන්න ගන්නේ අතුරු ප්‍රකාශ කරන්නේ නෙවෙයි. එයාගේ සැමියා හැරි ගියාට පස්සේ එයා පුංචි දරුවත් එක්ක තනු වුණ කාලේ එයාට මැරෙන්න සිදෙන හැම වෙලාවකම ඒ එන දරුණු සිතුවිල්ල වෙනත් දිශානින්ද කරහාගෙන තමයි එයා හැරි පොටර් කතාව ලියන්න ගන්නේ. එහෙම තමයි මේ ලෝක විශිෂ්ටතම නිර්මාණයක් වන හැරි පොටර් නවකතාව බිහි වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ තමයි කොච්චර අසතුටින් හිටියත් මට කොච්චර දුක්ඛම් කරලා තිබ්බත් තවත් කෙනෙක් සතුටෙන් තියන්න තවත් කෙනෙක් සතුට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු මේ ලෝකේ තාම ස්වල්ප ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් එයත් ඒ වගේ කෙනෙක් නම් ඔයා සතුටු වෙන්න කමෙන්ට් එකක් දාන්න යන්න ඔයත් ඒ වගේ කෙනෙක්.